ග්ලයිකොලික් ඇසිඩ් කියන එක දේවල් ගැන පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා මම අතහදා බැලුවා. ඊට පස්සේ එක කෝසස් කරා මම මාළඹේ IT මාළඹේ එකේ මම කෝස් එකක් කරා. ඊට පස්සේ මම තවත් මේක දුර වැඩි දුර හදාරන්න මේක හොය ඉන්නකොට මට දෙතුන් තැනක් හම්බ වෙලා මම ඒව ඔක්කොම මේ සලකලා බලලා ඊට පස්සේ අයිකා නැචරල් එකකින් මගේ ඩිප්ලෝමා ඇඩ්වාන්ස් ඩිප්ලෝමා කෝස් එක මම ඉවර කරා. ඉතින් සන්තෝෂයි කියන්න අද වෙනකොට ගොඩාක් ලොකු දැනුමක් මට ලැබිලා තියෙනවා. මගේ ගමනට ලොකු අත්වැලක් අයිකා එක. ඒකේ ගුරුවරියන් ගොඩාක් උදව් කරා. අපි නොදන්න දේවල් අපි කුසලතා අපි ඉදිරියට ගෙනියන්න ඒගොල්ලෝ ගොඩක් ශක්තිය දුන්නා. ඉතින් දැනුත් මගේ දැනුම වෙනකොට මගේ නිෂ්පාදන 5ක් 6ක් මම හොයාගෙන නිෂ්පාදන 5ක් 6ක් මම ඉදිරිපත් කරලා තියෙනවා. එළියට ලොන්ච් කරලා තියෙනවා. අති විශිෂ්ට අති ඒ කියන්නේ ඒක කිව්වොත් මම ඒක හොඳ ගුණාත්මක භාවයෙන් අති ඉහළ මට්ටමකින් තමයි මගේ ප්‍රොඩක්ට් මම නිෂ්පාදනය කරලා තියෙන්නේ. මොකද කිව්වොත් මම දැනට තාම ටෙස්ටිං වලට මම ඒවා ඉදිරිපත් කරලා නැහැ. මොකද ඒකට පොඩි කාලයක් යනවා ඔන්ලයින් එකේ තමයි මගේ මේ ඔක්කොම සෙල් කරන්නේ. ඉතින් ඉදිරියට ටෙස්ටිං වලට ඉදිරිපත් කරලා තවත් මාකට් එකට මගේ ප්‍රොඩක්ට්ස් මාකට් එකට ගේන්න ජාත්‍යන්තර වෙළඳපොළට ගෙනියන්නත් මගේ අනාගත බලාපොරොත්තුව ලංකාවේ ශ්‍රී ලංකාවේ නමින් හොඳ විශිෂ්ට අද මේ අපේ ලංකාවේ තරුණ පරපුර නිකන් මේ ට්‍රෙන්ඩ් එකට මේ යන මේ සුදු වෙන්න කියලා මේ බ්ලීචින් ක්‍රීම් ඔය ගොඩාක් අර අති කරීස් රසායනික ඒවා ප්‍රොඩක්ට් දාපු ඒවා පාවිච්චි කරලා ගොඩාක් අය හැම නාස්ති කරගන්නවා. ඉතින් ගොඩක් පිළිකා ස්කින් හැම පිළිකා ඇති වෙලා ගොඩක් මහරගම ස්පිතාලේ ගොඩාක් අය අද ආසාදනය වෙලා ප්‍රතිකාර ලැබෙමින් හිටිනවා. ඉතින් මගේ ෆැෂන් එක මම හිතුවා මගේ ෆැෂන් එක මගේ බිස්නස් එක කරගන්න. මේක මගේ බිස්නස් එක විතරක් නෙවෙයි මගේ ෆැෂන් එක, මගේ ටාගට් එක, මගේ ඇම්බිෂන් එක. මට සොයා ගැනීම කරන්න ඕනේ. අලුත් සොයා ගැනීම. මම තව ඉදිරියටත් ඉගෙන ගන්නවා. තව ඉගෙන ගමින් ඉන්නවා. තවත් අපිට නොදන්න දේවල් ගොඩාක් තියෙනවා. අපිට ස්වභාව ධර්මයන්ගෙන් ලැබිලා තියෙන මේ දායාද වලින්ම අපිට ලස්සන වෙන්න පුළුවන්. අපිට බ්ලීචින් අපිට තවම කරිය අඩංගු ද්‍රව්‍ය භාවිතා කරලා නෙමෙයි අපිට ලස්සන සුන්දර අපිට රූපයක් අපිට ලැබිලා තියෙනවා. ඒක අපි ලස්සනට හානි නොකරගෙන ඒකට හානි නොවන විදිහට අපි ලස්සන වෙන්න අපිට පුළුවන්. ඉතින් ඒකට අපේ ස්වභාව ධර්මයන්ගෙන්ම මේ දායාද වුණු ශාක කොටස් සත්ව තෙල් ශාක කියන හැම දෙයක්ම අපිට මුහුදෙන් ලබා ගන්න පාසි ඒ වගේ නොයෙකුත් ඒවා මේ ස්වභාව ධර්මයන්ගෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි නොදන්නා ගොඩාක් herbs ඒ කියන්නේ ගොඩාක් අමුද්‍රව්‍ය ගොඩාක් තියෙනවා අපිට රූපලාවන්‍යයට අපිට යොදා ගන්න පුළුවන් දේවල්. ඉතින් ඒවා බොහෝ අය පාවිච්චි කරන්නේ නැහැ. මොකද ලේසියෙන්ම සුදු වෙන්න ලේසියෙන්ම හැම පැහැපත් කරගෙන මේවා කරන්න බලන නිසා. ඉතින් අපි ශරීරය ඇතුළට වගේම එළියනොත් කරන ප්‍රතිකාර ශරීරය ඇතුළේ හොඳ පෝෂ්‍යදායී ආහාර වේල අපි හොඳට වතුර ප්‍රමාණය ව්‍යායාමත් එක්ක අපි හැමෝම ආසයි ලස්සන වෙන්න හැමෝම ලස්සනට ඉන්න ආසයි. උදේ නැගිට්ටාම ස්කින් එක දිහා කන ඇදිට ඉස්සෙල්ලා ගිහින් බලනකොට ඉස්සෙල්ලාම උදේ මූණ දැකලා මූණේ ලස්සන දැකලා මූණ දැක්කම තමයි අපේ කොන්ෆිඩන්ට් එක අපේ තවත් වැඩි වෙන්නේ. ඉතින් මූණේ තියෙන සමහර එක ගැටලු කුරුලෑ වලවල් පිග්මන්ටේෂන් කොණ්ඩේ හිස කෙස් ගැලවී යාම කොණ්ඩේ අවපහ ගැනීම සුදු වීම ඔය වගේ නොයෙකුත් එක ගැටලු තියෙනකොට ඉතින් අපි පොඩ්ඩක් කන දිස්රාගෙන් බලනකොට අපි දුකකටපත් වෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් දැන් එහෙම දුක් වෙන්න ඕනේ නැහැ. හිස කෙස් ගැලවිලා යනවා නම් ඒවටත් ප්‍රතිකාර තියෙනවා. ඒවට ආලේපන වර්ග තියෙනවා. හර්බල් නිෂ්පාදන තියෙනවා. මූණේ තියෙන ගැටලු සඳහා මූණේ තියෙන පිග්මන්ටේෂන් කුරුලෑ වලවල් බ්ලැක් ස්පොට්ස් වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් වලට ප්‍රතිකාර ඒ වගේම ආලේපන තියෙනවා. අති ගුණාත්මක භාවය නිෂ්පාදනය